ICT with Lakshan Sriyaratna. පාඩමේ පරිගණකයේ පරිණාමය කියන කොටසේ 2019 ප්‍රශ්න බලන්න. පරිගණක પરම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද කියලා අහනවා. හරි පරිගණක પરම්පරා සම්බන්ධයෙන් පහත කෝකද හරි කියලා අහන්නේ. අනුකලිත පරිපත හඳුන්වා දෙනු ලැබුවේ පළවෙනි પરම්පරාවේ පරිගණකවලය. හරිද? IC හඳුන්වලා දුන්නේ පළවෙනි પરම්පරාවල. එතනම වැරදිනේ පුතේ. පළවෙනි પરම්පරාව නම් ගෙලින්ම vacuum tubes. දෙක රික්ත කණල හඳුන්වා දෙනු ලැබුවේ දෙවන પરම්පරාවේ පරිගණකවල. වැරදීනේ. දෙවෙනි પરම්පරාවේ තිබුණේ ट्रांसिस्टर्स. තුන ट्रांसिस्टर හඳුන්වා දෙනු ලැබුවේ තුන්වන પરම්පරාවේ පරිගණකවල. වැරදීනේ. දෙකේ තමයි ट्रांसिस्टर තිබුණේ. අතිවිශාල හතරවෙනි උත්තරේ අතිවිශාල පරිමාණයේ අනුකලිත පරිපත VLSI හඳුන්වා දෙනු ලැබුවේ සිව්වන પરම්පරාවේ පරිගණකවල. හරිද? අතිවිශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත කියලා කියන්නේ අපි කියනවා මයික්‍රෝප්‍රොසෙසර්ස් වලට. එතකොට උත්තරේ 4. පරිගණක પરම්පරාව සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද? අතිවිශාල පරිමාණයේ අනුකලිත පරිපත හඳුන්වා දෙනු ලැබුවේ සිව්වන પરම්පරාවේ පරිගණකවල. 2019 ප්‍රශ්න උත්තරය අංක 4.